අන්තර්ජාලය හරහා සාර්ථක මුදල් උපයන්න කැමති සියලුම දෙනා අද පිළිගන්නවා පැන්ඩා ටෙක්නික් YouTube channel එකෙන් අරන් එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඔන්නලුනේ මම අද Binance සම්බන්ධ වීඩියෝ එකක් අරන් ආවේ. e-money කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයාලටත් Binance account එකක් තියෙනවා කියලා මම හිතනවා. ඒතකොට Binance account එක හරහා හැම මාසෙකම අපිට ඩොලර් 20ක් රුපියල් 6000ක් වගේ මුදලක් ලේසියෙන්ම ලබා ගන්න පුළුවන් වැඩක් තමයි මම අද වීඩියෝෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. මේක හැම මාසෙකම මේ ඉවෙන්ට් එක යනවා. ගොඩක් කට්ටිය මේ ඉවෙන්ට් එක ගැන දන්නේ නැහැ, ඉවෙන්ට් එක කරන්න දන්නේ නැහැ. ඒකින් තමයි මම අද වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒකට දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් වීඩියෝ එක බලලා මේ ඉවෙන්ට් එකටත් මාස පතා ඔයාලට join වෙලා නොමිලේ මුදලක් earn කරගැනීමේ හැකියාව තියෙනවා. වීඩියෝ යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, notification bell icon එකත් all කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝස් දාපු ගමන් ගන්න notification හරහා එන්න ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි අද වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද මේ Binance එක හරහා අපි මේ විදිහට මාස පතා මුදල් ලබා ගන්න කියලා. ඔයාලට මේ වැඩේ කරගන්න නම් අනිවාර්යෙන්ම ඔයාලට Binance ගිණුමක් තියෙන්න ඕනේ. Binance ගිණුම අනිවාර්යෙන්ම ID verification එක කරලා තියෙන ගිණුමක් වෙන්න ඕනේ. ඒක මේ විදිහට ඔයාලා Binance එකට ආවට පස්සේ ඔයාලට මේ event එකට යන්න ඕනේ. මම links ටික මම ඔයාලට මගේ comment section එකේ දාලා තියෙනවා first comment එකේ. එකෙන් ඔයාලට එන්න පුළුවන්. නැත්නම් ඔයාලා මේ විදිහට Binance එකේ උඩ තියෙන ඉරි කැලේ තුන click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ඉරි කැලේ තුන click කරලා ඔයාලට යන්න ඕනේ Binance Pay එකට. Binance Pay එකට ගිහිලා තමයි අපි මේ event වලට සහභාගී වෙන්නේ. ඒතර මේවා campaign මේ campaign වලට අපිට මාසපතා join වීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න මෙතනින් තියෙනවා pay campaign කියලා බලා ගන්න පුළුවන්. ඔයාලට මෙන්න මෙතනින් තියෙනවා අන්න ඒක උඩ ඔයාලා එකපාරක් click කරගන්න ඕනේ. click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ වගේ තැනකට අපිව අරගෙන යනවා. ඔයාලා මේ විදිහට මේ වගේ තැනකට ඔයාලා මුලින්ම අරන් එන්නේ. මෙතෙන් ආවට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට red pack giveaway කියලා ඔයාලට මෙන්න මේ විදිහට ස්පින් එකක් සමග ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ වගේ තැනකට අරන් එනවා. ඒතකොට මේක හැම මාසෙකම අප්ඩේට් වෙනවා. හැම මාසෙකම ඔයාලට මේකේ free chance එකක් හැම කෙනෙක්ටම හම්බ වෙනවා. අන්නේ free chance එක use කරලා ඔයාලට මේ විදිහට මේකේ claim කරගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මෙතනින් claim button එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ available claim ප්‍රමාණය තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලා claim කරපුවාට අදාළව ඔයාලට හම්බෙච්ච dollars balance එක බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලගේ available claim balance එක බලා ගන්න පුළුවන්. එතකොට මගේ claims 14ක ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට කොහොමද ඔයාලට එක claim එකක් free හම්බුනාට පස්සේ ඔයාලා තව claim ලබා ගන්න කියලා මම ඔයාලට කියන්නම්. මේ විදිහට ටුට්ටක් පහළහැරෙනකොට බලා ගන්න පුළුවන් ඔයාලට මේ කට්ටිය මේ විදිහට කියලා තියෙනවා. අපි මේ විදිහට මේකෙන් පළවෙනි ස්පින් එක කරගත්තට පස්සේ අපිට ඉන්වයිට් ලින්ක් එකක් ලබා දෙනවා. අන්න ඒ ලින්ක් ඔයාලට ෂෙයා කරන්න පුළුවන්. ඔයාලට සෝෂල් මීඩියා තියෙනවා. සෝෂල් මීඩියා ගෲප් වල ඔයාලට ෂෙයා කරන්න පුළුවන්. ඒ විදිහට ෂෙයා කරලා පස්සේ මේ ලින්ක් එකෙන් කවුරු හරි ගිහිල්ලා එයාගේ ක්ලේම් එක කෙරුවාට පස්සේ ඔයාටත් ක්ලේම් chance එකක් හම්බ වෙනවා. ඒක තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. ඒ වගේම බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලට මෙන්න මේ විදිහට මේකේ මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් මිෂන් වගේක් ලබා දීලා තිනවා. මෙතනින් අපිට එක මිෂන් එකකුත් ලබා දීලා තිනවා ස්පෝර්ට් මිෂන් එකක්. ඒතකොට මේකේ බලා ගන්න පුළුවන් වෙනවා ස්පෝර්ට් ට්‍රේඩින් කරන්න කියලා තියෙනවා මේ කට්ටිය. ඩොලර්ස් 10ක ට්‍රේඩින් වොලියුම් එකක් හදන්න කියලා තියෙනවා. ඒතකොට ඒක හැදුවට පස්සේ අපිට ඩොලර්ස් 10ක විතර මුදලක් අපිට ඒ වගේ මුදලක් අපිට සාමාන්‍යයෙන් මේ ඉවෙන්ට් වලින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. වින් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒතර අපිට මේ විදිහට හම්බෙලා තියෙන එක කොහොමද බලමු අපි ස්පින් කරගන්න. මේ විදිහට ඔයාලා claim කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ මාසෙට අදාළ කරන මේකේ point වර්ගයක් තියෙනවා. අන්න ඒ point වලින් බලා ගන්න පුළුවන් මේ විදිහට point මට 0.67ක ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒතර මගේ claim 14ක ප්‍රමාණයක් තියෙනවානේ. මම මේ ටික මේ විදිහට පරස් ගාලා මේ විදිහට claim කරගන්නම්. claim මම 14ම මේ විදිහට claim කරගත්තා. ඊට පස්සේ මට මේකෙන් සාමාන්‍ය ඩොලර් 0.14ක විතර මුදලක් මට එතනින් නොමිලේ හම්බුණා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලගේ මෙතන chance ටික ඉවර වුණාට පස්සේ ඔයාලට තියෙන්නේ මේ විදිහට share to win කියලා option එක. අන්න එතන ඔයාලට click කරන්න පුළුවන්. එතෙන් click කරගත්ත පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට මේ විදිහට image එකක් ලබා දෙනවා. මේ image එක ඔයාලට share කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට මෙතනින් copy කියන බටන් එක click කරලා ඔයාලට link එක copy කරගැනීමේ හැකියාව තියෙනවා. link එක copy කරලා ඔයාලට social media වල ඔයාලට post ක්‍රියේට් කරලා දාන්න පුළුවන්. හැම මාසෙකම නොමිලේ ලබා දෙන Binance එක හරහා ලබා දෙන දෙයක් කියලා දැම්මට පස්සේ හැම කෙනෙක්ම ඔයාලගේ link එකෙන් කොහොමත් මේවට join වෙලා claim කරගන්නවා. එතකොට ඔයාලට නොමිලේ claim එකක් හම්බ වෙනවා. ඒ විදිහට ඔයාලට claim වැඩි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්.
ඒ වගේම අපි මේ විදිහට පල්ලෙහාට බලා ගන්න පුළුවන් අපිට මේ විදිහට මිෂන් එකක් ලබා දීලා තියෙනවානේ. ඒතකොට අපි ඒක කරගන්න විදිහවත් දැන් අපි බලමු. මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් win now කියලා බටන් එකක් තියෙනවා. අන්න එතන ඔයාලට ක්ලික් කරගන්න පුළුවන්. හරියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඔයාලා මේ වගේ තැනකට තමයි අරන් එන්නේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ කැමති ක්‍රිප්ටෝ කරන්සි එකක් ඔයාලට මේ විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේකේ ස්පොට් ට්‍රේඩ් එකක් දාන්න තියෙන්නේ. ස්පොට් ට්‍රේඩ් එකක් තමයි අපිට මේකේ පේස්ට් කරගන්න තියෙන්නේ. ඔයාලට බයි කරන්න පුළුවන් මේ විදිහට බයි කියන තැන ක්ලික් කරලා ඔයාලගේ තියෙන ඩොලර් බැලන්ස් එකක් නැත්නම් USDT බැලන්ස් එකක් යූස් කරලා ඔයාලට එක ස්පොට් ට්‍රේඩ් එකක් දාන්න පුළුවන්. ස්පොට් ට්‍රේඩ් එකක් දාගෙන බලමු දැන් අපි කියන තැන ක්ලික් කරගත්තට පස්සේ අපි මේ විදිහට ස්පොට් කියන තැනට තමයි එන්නේ. ඊට පස්සේ මෙතනින් ඔයාලගේ තියෙන බැලන්ස් එකක් දාලා ඔයාලට මේ විදිහට ටෝකන් ටිකක් බයි කරගන්න පුළුවන්. හරි දැන් මම මුලින්ම මෙතන ලිමිට් කියන එක මාකට් කියන එක සිලෙක්ට් කරගන්නවා. මාකට් කියන එක සිලෙක්ට් කරලා මම මෙතනින් මගේ USDT 11ක් තියෙනවා මම මේ විදිහට මේකෙන් බයි කරගන්නවා. බයි කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා මගේ විදිහට ටෝකන් ටික බයි වුණා. ඊට පස්සේ මම ඒක ආපහු මේ විදිහට මට ඒ ටෝකන් ටික තියාගෙන වැඩක් නැතිනම් මම විදිහට ඒ ටෝකන් ටික මේ විදිහට සෙල් කරලා දා ගන්නවා. හරි ඊට පස්සේ මම මෙතෙන් ආවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට කම්ප්ලීට්ලා තියෙන වලට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ක්ලේම් රිවෝඩ් කියලා තැනක් තියෙනවා. අන්න එතන අපිට ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට තව මේකේ ස්පින් chance එකක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාලට ක්ලේම් කියන තැන ක්ලික් කරගන්න පුළුවන්. ඒතකොට ඒ ක්ලේම් කෙනෙකුට ක්ලික් කරගත්ත පස්සේ බලමු අපිට මේකෙන් කොයි වගේ ප්‍රමාණයක් හම්බෙයිද කියලා. මේ විදිහට බලා ගන්න පුළුවන් මට එකෙන් හම්බුණා මේ විදිහට BNB වලින් 0.0.091 ප්‍රමාණයක්. ඒතකොට සාමාන්‍යයෙන් එතනින් මට ඩොලර් සාමාන්‍යයෙන් 0.8ක විතර බැලන්ස් එකක් මට එතනින් හම්බුණා. අපි ස්පොට් ට්‍රේඩ් දැම්මට අපිට කිසිම එතනින් අපිට අපේ බැලන්ස් එකක් අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ෆ්‍රී එකක් කැපුන්නේ නැහැ. ෆ්‍රී එකක් කැපුන්නේ නැතුව මට ඒ බැලන්ස් එක මෙතනින් සාමාන්‍යයෙන් 0.6-7ක් වගේ මෙතනින් ඒ ටාස්ක් එක කම්ප්ලීට් කරලා earn කර ගැනීමේ හැකියාව ලැබුණා. ඒතර ඔයාලට මෙතනින් තව ඔයාලට ටාස්ක් බලා ගන්න පුළුවන් වෙයි. අන්න ඒ ටාස්ක් ඔයාලට බලා ගන්න පුළුවන් වුණාට පස්සේ ඔයාලට ඒ විදිහට මිෂන් ටික කම්ප්ලීට් කරලත් ඔයාලට මේකේ වැඩිපුර ඔයාලට ඩොලර්ස් ප්‍රමාණයක් earn කර ගන්න පුළුවන්. ඔයාලගේ පොඩ්ඩක් wallet එකේ balance එකක් තියෙනවා නම් ඔයාලට මේ විදිහට earn කර ගැනීමේ හැකියාව තියෙනවා. මේක තමයි පළවෙනි ක්‍රමය වෙන්නේ. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඊළඟ ඔප්ෂන් එක විදිහට තියෙනවා බලා ගන්න පුළුවන් අපිට share red pack කියලා තියෙනවා. අන්න එතන ක්ලික් කරන්න ඕනේ. එතන ක්ලික් කරගත්ත පස්සේ අපිට කරන්න තියෙන අපි red pack එකක් හදලා යාළුවෝ අතර share කරලා අපිට මේක හරහා මේ කැම්පේන් එකෙන් මුදල් earn කරගන්න එක තමයි ඒකෙන් කරගන්න තියෙන්නේ. මුලින්ම කියන්න බැරි වුණා. ඒතකොට මේ ඉවෙන්ට් එක රන් වෙනවා මේ විදිහට බලා ගන්න පුළුවන්. තව දවස් 9කින් මේක එන්න වෙනවා. ඊට පස්සේ අලුත් ඉවෙන්ට් එකක් තමයි පටන් ගන්න. ඒතකොට අලුතෙන් මේක අලුත් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒතකොට මේවා අපිට හැම මාසෙකම අලුත් වෙනවා. ඒතකොට හැම මාසෙම මාස වලට කරගන්න පුළුවන්. ඒතකොට ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතෙන් ආවට පස්සේ මෙන්න මේ විදිහට ක්‍රියේට් කියලා බලා ගන්න පුළුවන්. ඔයාලට රෙඩ් පැක් එකක් ක්‍රියේට් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලට මුලින්ම කියන්නම් කොහොමද රෙඩ් පැක් එකක් ක්‍රියේට් කරන්න කියලා. මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ක්‍රියේට් බටන් එක තියෙනවා. අන්න එතන ඔයාලට ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ වගේ තැනකට අපිව අරගෙන එනවා. හරි ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලා කී දෙනෙක්ට මේ රෙඩ් පැක් කෝඩ් එක ලබා දෙනවද කියලා ඔයාලට මෙතනින් ටයිප් කරගන්න පුළුවන්. ඔයාලට මේකේ මේ විදිහට ඔයාලට සාමාන්‍යයෙන් ඔයාලට 1000කට වගේ ලබා දෙන්න හදා ගන්න පුළුවන්. මම මේක උදාහරණයක් විදිහට 1000 ලබා දෙනවා. ඊට පස්සේ ඔයාලා ලබා දෙන ක්‍රිප්ටෝ කරන්සි එක ඔයාලට මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයාලට සාමාන්‍යයෙන් පොඩි amount එකක් තිබ්බනම් ඇති ඔයාලට මේ වැඩේ කරගන්න. එතෙන් ආවරස බලා ගන්න පුළුවන්. ඔයාලගේ තියෙන world balance වගේ දේවල් බලා ගන්න පුළුවන්. මගේ මේ විතර USDT තියෙන හින්දා මම මෙතන USDT කියන එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන මෙතනින් ඔයාලට amount එක type කරගන්න පුළුවන්. ඔයාලා කොච්චර ප්‍රමාණයක් ලබා දෙනවද කියලා ඔයාලට $0.01 ප්‍රමාණයක් වගේ තියෙනවා නම් ඔයාලට මේක කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේක මෙතන ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඔයාලට ඕනනම් මේකේ reward එක වැඩිපුර හම්බෙන්න කොච්චර ප්‍රමාණයක් හම්බෙන්න ඕනද කියලා ඔයාලට මේක type කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේක continue කරගන්න පුළුවන්. continue කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලටම කියලා මේ විදිහට මේකෙන් බලා ගන්න පුළුවන් payment එක කරන්න තියෙනවා. payment එක ඔයාලට confirm කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ pay password වගේ දේවල් ඔයාලගෙන් ඉල්ලලා ඊට පස්සේ ඔයාලට මේකට මේ payment එක කරගන්න ඕනේ.
බලාගන්න පුළුවන් ක්‍රියේට් සක්සස්ෆුල් කියලා මේ විදිහට ඔයාලට ඔයාලගේ කෝඩ් එක මේ විදිහට හැදුනා කියලා මේ කට්ටිය සඳහන් කරලා තියෙනවා. ඔයාලගේ පැක් එක හැදුනා කියලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් බලාගන්න පුළුවන් share with friends කියලා. අන්න එතනින් ඔයාලගේ refer link එක මේ විදිහට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලට මේ විදිහට image එක ඔයාලා download කරන්න පුළුවන්. මේ image එකත් එක්ක ඔයාලට මෙතනින් ඔයාලගේ කෝඩ් එකක් තියෙනවා. ඒ කෝඩ් එක ඕන්න යාළුවන්ට share කරන්න පුළුවන්. නැත්නම් මෙතනින් copy කියන තැන click කරලා ඔයාලට link එක copy කරන්න පුළුවන්. ඒ link එකෙන් කවුරු හරි ගිහිල්ලා claim එකක් කරගත්ත පස්සේ ඔයාලගේ මෙතනින් කවුන්ට් කරන ඔයාලට බලා ගන්න පුළුවන්. ඒතකොට ඔයාලට ඒ දේවල් බලා ගන්න පුළුවන්. ඒ විදිහට කෝඩ් එක ෂෙයා කරන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ කෝඩ් එක කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මෙන්න මෙතනින් එන්ටර් කරලා මෙතනින් ක්ලේම් කරගත්තොත් ඔයාලට ඒ කවුන්ට් එක සිද්ධ වෙනවා. ඊට පස්සේ නැත්නම් ඔයාලගේ ඒ ලින්ක් එක ෂෙයා කරනවා නම් ඒ ලින්ක් එකෙන් ඕපන් කරගත්තට පස්සේ එතනින් ගිහිල්ලා ක්ලේම් කරගත්තට පස්සේ ඔයාලගේ එතන කවුන්ට් එක එකතු වෙනවා බලා ගන්න පුළුවන්. ඒතර මේක අපිට රිවර්ඩ් හම්බ වෙන විදිය මෙතනින් පල්ලහැට ආවට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒතර මේතර බලා ගන්න පුළුවන් ඔයාලට මේ විදිහට අපි ෂෙයා කරන ලින්ක් එක හරහා 20 දෙනෙක් ඇවිල්ලා ක්ලේම් කරගත්තට පස්සේ ඔයාලට මේ big time කියන ටෝකන් එකෙන් 20ක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා මෙතනින් 100 දෙනෙක් ක්ලේම් කරගත්තට පස්සේ 80ක ප්‍රමාණයක්, ඒ වගේම 400 දෙනෙක් ක්ලේම් කරොත් 200ක ප්‍රමාණයක්, ඒ වගේම 1000ක් ක්ලේම් කරුවොත් ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා bitcoin 500ක් ක්ලේම් කරගන්න පුළුවන්. ඒතකොට මේ ටිකම ඔයාලා කම්ප්ලීට් කරගත්තොත් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා 800ක big time පොයින්ට් ප්‍රමාණය ඔයාලට earn කරගැනීමේ හැකියාව තියෙනවා. ඒතර ඔයාලා බලා ගන්න පුළුවන් මගේ මේ දෙවෙනි ටාස්ක් එකත් මේ විදිහට කම්ප්ලීට් වෙලා තියෙනවා. මේ විදිහට ටාස්ක් එකක් කම්ප්ලීට් වුණාට පස්සේ ඔයාලට ඉතින් බලා ගන්න පුළුවන් claim reward කියලා තියෙනවා. අන්න එතන ඔයාලා ක්ලික් කරලා ඔයාලගේ reward එක claim කරගැනීමේ හැකියාව තියෙනවා. ඒතකොට මට මේ විදිහට මේ event එක හරහා මේ campaign එක හරහා මට ලබා ගන්න පුළුවන් වෙනවා big time point මට මේ විදිහට නැත්තම් token 80ක ප්‍රමාණයක් ක්ලේම් කරගන්න පුළුවන් වුණා. එතකොට මම මේ විදිහට ටෝකන් 100ක ප්‍රමාණයක් ක්ලේම් කරගෙන තියෙන්නේ. අර 100 දෙනෙක් ක්ලේම් කරුවොත් මට 200ක ප්‍රමාණයක් ක්ලේම් කරන්න පුළුවන්. ඒ වගේම 1000ක් ක්ලේම් කරුවොත් මට big time token 500ක ප්‍රමාණයක් ඒ විදිහට ක්ලේම් කරගන්න පුළුවන්. ඊට පස්සේ පල්ලෙහාට බලා ගන්න පුළුවන් ඔයාලා හදාගත්ත කෝඩ් ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ කෝඩ් යූස් කරලා ඔයාලගේ කී දෙනෙක් මේ විදිහට ඒ කෝඩ් වලින් ජොයින් වෙලා තියෙනවද කියලා ඔයාලට මෙන්න මේ විදිහට මේ වගේ තැන් වලින් බලා ගන්න පුළුවන්. ඊට බලමු කොච්චර රිවෝඩ් එකක් අපිට මේක හරහා ලබා ගන්න පුළුවන් වෙනවද කියලා. ඔයාලට මෙතනින් බෑක් වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන ඔයාලගේ ස්පෝට් එකට යන්න ඕනේ, ස්පෝට් ට්‍රේඩ් එකට යන්න ඕනේ. ස්පෝට් ට්‍රේඩ් කරන තැනට ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන මෙතනින් ඔයාලට ක්‍රිප්ටෝ කරන්සි එක දිහා ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. බිග් ටයිම් කියලා ඔයාලට මේ විදිහට මෙතනින් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මෙතන ටයිප් කරගන්නම්. ඊට ටයිප් කරගත්ත පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඔයාලට මෙන්න මෙතනින් ඔයාලට buy හරි sell හරි ඔයාලට මෙතනින් දාගන්න පුළුවන්. මම මෙතන sell කියන එක දාගන්නවා. sell කියන එක දාගත්තට පස්සේ මේ විදිහට මගේ 80ක් ප්‍රමාණයක් හම්බුනේ, 80ක ප්‍රමාණයක් හම්බුනේ. ඒකට අදාළව මට බලා ගන්න පුළුවන් USD ප්‍රමාණය මට හම්බෙන USD ප්‍රමාණය බලා ගන්න පුළුවන්. මට සාමාන්‍ය USD 1.78ක විතර බැලන්ස් එකක් මට එතනින් හම්බෙනවා. ඒ වගේම අපි මේ විදිහට 500ක් සාමාන්‍යයෙන් අපි කැල්කියුලේට් කරලා බලමු. 500ක් අපිට හම්බුනොත් කොයි වගේ ප්‍රමාණයක් අපිට ලැබෙනවද කියලා. සාමාන්‍යයෙන් අපිට 500ක් උපයා ගන්න පුළුවන් වුණොත් අපිට බලා ගන්න පුළුවන් USD 11ක විතර බැලන්ස් එකක් අපිට earn කරගන්න පුළුවන්. අපේ total එක එතනින් 800ක ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒතකොට බලමු අපි 800 type කරලා ඊට පස්සේ බලා ගන්න පුළුවන් USD 17.8ක ප්‍රමාණයක් අපිට එතනින් ක්ලේම් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒතකොට ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා මේක හරහා ඔයාලට LCM කිසිම ආයෝජනයක් නොකර ඔයාලට මේ විදිහට කැම්පේන් වලට join වෙලා Binance එක හරහා මුදල් earn කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒතකොට ඔයාලට හම්බ වෙන token ටික ඔයාලට මෙතනින් LCM ඔයාලගේ token ප්‍රමාණය මේ විදිහට ඔයාලට sell කර ගැනීමේ හැකියාව තියෙනවා. මගේ token ප්‍රමාණය මේ විදිහට sell කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට sell කර ගන්න බැරි වුණොත් ඔයාලට කරන්න තියෙන මෙතනින් convert කියන තැනට එන්න convert කියන තැනට ඇවිල්ලා ඔයාලට කරන්න තියෙන මෙතනින් ඔයාලගේ අදාළ cryptocurrency දෙක ඔයාලට select කරන්න. ඔයාලා මුලින්ම මොන token එකද swap කරගන්න කියලා ඔයාලට මෙතනින් select කරගන්න පුළුවන්. ඒ විදිහට ඒක select කළා ඔයාලට USD බවට convert කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒතකොට මට මේ අවස්ථාවේදී මේ event වලින් $3ක විතර balance එකක් නොමිලේම හම්බුණා. ඒතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. ඒතකොට මේ දේවල් ඔයාලට complete කරන්න පුළුවන්. ඒ විදිහට complete කළා ඔයාලට මුදල් earn කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒතකොට මක් හරි වීඩියෝ එකේ ගැටලුවක් තිබ්බොත් අනිවාර්යෙන් පහලින් comment එකක් දාන්න. ඒ වගේම තේරිච්ච නැත්නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. ඒ වගේම ඔයා අපේ Telegram channel එකත් එක්ක තාම join වෙලා නැත්නම් අනිවාර්යෙන්ම Telegram channel එකට join වෙන්න කියලා මතක් කරනවා. මම අද වීඩියෝ එකෙන් සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.